කරන් යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් අදගෙනල්ලා තියෙන්නේ Minecraft තමයි. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. මගේ පරණ account එක brand වුණා. ඒකින්ද මම අලුත් account එකකින් මේ වීඩියෝ එක කරනවා. ගණන් ගන්න එපා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මම මේ channel එකේ ඊළඟට මම වීඩියෝ දාන්නේ. ඔයගොල්ලෝ මේ channel එකේ මේ වීඩියෝ ටික බලන්න. එතන මට කනගාටුයි වුණ දෙයට. කමන්න නෑ ඔයගොල්ලෝ මේ channel එකේ මම දාන වීඩියෝ ටික බලන්නකෝ. ඇත්තම කියනවා නම් මගේ අත්වැරද්දකින් තමයි ඒක උනේ. يعني channel එක brand උනේ. අවුලක් නෑ මං එහෙම වැරද්දක් වෙන්න ඔයගොල්ලන්ට ඉඩ තියන්නේ නෑ. guys දැන් මම ගහක් කපා ගන්න ඕනේ. ඕගොල්ලෝ එහෙම අර brand channel එක brand වුණා කියලා මාව unsubscribe කරන්න එහෙම එපා. මම මේ channel එකේ දිගටම වීඩියෝ ටික දාන්නම්. හරි guys මුලින්ම අපි ගහක් කපා ගමු. ගහක් කපා ගමු guys. ගහක් කපලා මුලින්ම කරන්න ඕනි මං crafting table එකක් හදාගන්න එක. හරි. ආයි. මොකක්ද බං එන්නේ? හරි 8යි. හරි guys ඉතින් දැන් අපි මේ list දෙක දාලා හදමු crafting table එකක්. ඉතින් මම මේ crafting table එක දාලා ලී ටිකක් දාලා අන්න stick වලින් මං හදා ගන්නවා. හොඳයි. ගල් කට්ටයි පොරවයි. ඒ දෙක මට ප්‍රමාණවත් ඇති කියලා මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකත් කිව්වා. ඉතින් guys අපි මෙතන යටට මයිනින් කරගෙන යනවා. ඔව් ගල් තියෙනවා. ඕගොල්ලන්ට මතක ඇති guys මගේ පළවෙනි වීඩියෝ එකේ මට මෙහෙම යද්දි අයන් හම්බුණා. ඒ ඉතින් ලක් එක අනුව තමයි guys. ලක් එක නැත්තම් අයන් හම්බෙන්නේ නැහැ. ඉතින් මේක Minecraft එක හැටි. හරි guys දැන් අපි crafting table එකකින් මේ ටික හදලා stick ටිකත් හදලා ගල් කට්ටකුයි කණ්ඩුවකුයි මට ඒ සැරේ ගල් කට්ටයි පොරවයි හදාගත්තා. මට මේ සැරේ හදා ගන්න ඕන වෙනවා. හරි මේ ටික ඇති. අපි දැන් crafting table එකකින් අලවගෙන උඩට යන් guys. කොහෙද වල තිබ්බේ? මෙතනනේ. ඔන්න ඔකින් උඩට තමයි guys යන්න ඕනේ. පොඩ මෙහෙට යන්. ඒකත් වෙනස් විදිහේ ට්‍රික් එකක්. හරි guys. මෙන්න guys මේ බලන්න. මගේ YouTube channel එකේ ඉන්න කෙනෙක් ඉන්නවා මෙතන. මේ බලන්න guys. පැන්ඩා කෙනෙක්. හරි guys මුට අපි කන්න දුන්නොත් මොකද කියන්නේ? කොමුඩු දිනවත නේ ඒව ගලව ගන්න ඕනේ. මුට කන්න දෙන්න කලින් අපි කොමුඩු ගලව ගන්න ඕනේ. මොකද කියනවා නම් උට කන්න දෙන්න කලින් අපි කන්න එපේ. නැත්නම් අපිනේ මෙතන සර්වයිවල් වෙන්නේ. උන්ට නම් මෙතන ඕන තරම් කෑම තියෙනවා. කොමුඩු ඔක්කොම ටික ගලව ගමු අපි.
මෙතන හෙන තෝගයක් තියෙනවා කොමඩු. කොමඩු හෙන තෝගයක් තියෙනවා guys මෙතන. මට ඒ වගේම ඇති කියලා හිතනවා මට මේ කොමඩු ටික. දැන් ඕන්නම් පුළුවන් දැන් අරුවට කන්න දෙන්න. guys මෙතන කොමඩු ටික කොමඩු එන්න තෝගයක් තියෙනවා. දැන් අපි මුට්ට එක කන්න දෙමු. මල්ලි කොල්ලා. ඔයා මේ කන්නකෝ. ඔව් බැම්බු ස්ටික් එක තමයි. ඔව් ඕක උණු බටයක් තමයි. මෙන්න තියෙන ඌ ගත්ත එක. බර්ඩ් ෆීඩ් කරමු අපි ඊට පස්සේ කුරුල්ලන්ට ඕනේ මේවා. කුරුල්ලා කෝ guys කුරුල්ලා guys කුරුල්ලට මේව ඕනද? ඒ කුරුල්ලෝ ඌට ඕනලු. වා කනවද මේවා? ඌ කන්නේ නැහැ. හරි guys අපි දැන් අතනින් එතර වෙන්න ඕනේ. එතර වෙමු අපි මෙතනින් guys. මං හිතන්නේ එතන තියෙන්නේ ජංගල් එකක් මද කොයිද? අපි මෙතනින් ටක් ගාලා යමු. මොකද කියනවා නම් දන්නවනේ මොහොත සොම්බි. හරි guys එළම පින ටක් ගාලා යමු. ඔයගොල්ලන්ට මං පළවෙනි එක කිව්වා වගේ මම ඔයගොල්ලන්ට මේකේ දෙවෙනි chapter එකකුත් ගේන්නම්. කුරුල්ලෙක් ඉන්නවා වැඩන්න. ඔයගොල්ලන්ට මේකේ දෙවෙනි chapter එකකුත් ගේන්නම්. මෙතන කුකුලෙක් ඉන්නවා guys. උණන් one shot knockout කියලා මරනවා ඌ එකපාරින්ම. මෙතන කොමඩු තියෙනවා guys. එන්න තෝගයක්. මියුසික් එකක් යනවා guys. ගේමින් මියුසික් එකක්. ගේම් මියුසික් එක Minecraft එකේ. හරි guys. අවුලක් නෑ. හරි guys. මං හිතුවා අදට ගේම් ප්ලේ එක නවත්තන්න. මොකද කියනවා නම් මම ඕගොල්ලන්ට චූටි ගේම් ප්ලේ එකක් ගෙනාවේ. කලින් ගෙනා වගේ ලොකු Minecraft ගේම් ප්ලේ එකක් නෙමෙයි. ඕගොල්ලන්ට මම මේකේ chapter 2 එකක් ගේන්න හිතන් ඉන්නවා. මං කිව්වා වගේ ඕගොල්ලෝ මාව අර පළවෙනි account එක බෑන්ඩ් උනේ හින්දා මාව නිකන් unsubscribe කරලා එහෙම කරන්න එපා. මම මේ account එකේ මං ගේනවා වීඩියෝ ටික. එහෙනම් අපි ගියා guys.